හැමෝටම සුබ දවසක්. ඉතින් ශ්‍රී ලංකා නේවි එකට ඔෆිසර්ස්ලා බඳවා ගැනීම සඳහා මේ වෙනකොට ඇප්ලිකේෂන් කෝල් කරලා තිනවා. ඉතින් ශ්‍රී ලංකා නේවි එකට ජොයින් වෙන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක් නම් ඉතින් හොඳ අවස්ථාවක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් උසස් පෙළ විභාගයේදී S3ක් තියෙනවා. කුමන විෂය ධාරාව යටතේ උසස් පෙළ කරලා තිබුණත් මේ සඳහා ඇප්ලයි කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ක්ලෝසින් ඩේට් එක විදිහට දීලා තියෙන්නේ අප්‍රේල් 30 වෙනිදා. ඉතින් අප්‍රේල් 30 වෙනිදාට කලින් මේ තනතුරු සඳහා ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් ඇප්ලයි කරන්න අවශ්‍ය තනතුරු එහෙම නැත්නම් බ්‍රාන්චස් කිහිපයකුත් දීලා තියෙනවා. ඉතින් Tamanට සුදුසුකම් තියෙන බ්‍රාන්ච් එකක් බලලා ඇප්ලයි කිරීම හැකියාවක් තියෙනවා. ඉතින් දැන් මේ වගේ ශ්‍රී ලංකා නේවි එකේ වෙබ්සයිට් එකට ආපුවාම මෙතන ඔප්ෂන් එකක් තියෙනවා. මේ ඔප්ෂන් එකට ගියාම තියෙනවා recruitment කියලා ඔප්ෂන් එකක්. මේ recruitment කියන ඔප්ෂන් එකට ගියාම මේ ඇඩ්වර්ටයිස්මන්ට් එක ගැන සම්පූර්ණ විස්තරයක් දාලා තියෙනවා. ඉතින් අපි පොඩ්ඩක් බලමු මේ ඇඩ්වර්ටයිස්මන්ට් එකේ මොනවද දාලා තියෙන්නේ කියලා. දැන් ඉතින් ගැහැණු සහ පිරිමි කියන දෙපාර්ශ්වයටම මේ තනතුරු සඳහා ඇප්ලයි කිරීමේ හැකියාවක් තියෙනවා. දැන් මෙතනදී බඳවා ගන්න බ්‍රාන්චස් ටිකක් දාලා තියෙනවා. එක්සිකියුටිව්, ඊළඟට මැරින් ඉංජිනියරින්, ඊළඟට ඉලෙක්ට්‍රිකල් ඇන්ඩ් ඉලෙක්ට්‍රොනික ඉංජිනියරින්, ඊළඟට ලොජිස්ටික්, ඊළඟට ප්‍රොවෝස්ට්, ඊළඟට නේවල් ඉන්ෆැන්ට්‍රි කියලා මේ බඳවා ගන්න බ්‍රාන්චස් ටිකක් දාලා තියෙනවා. ඉතින් ගැහැණු සහ පිරිමි දෙපාර්ශ්වයටම ඇප්ලයි කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් උසස් පෙළ කුමන විෂය ධාරාව යටතේ කරලා හිටියත් මේ තනතුරු වලට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් අවමේ S3ක් තියෙන්න ඕනේ. දැන් ඊට අමතරව සාමාන්‍ය පොදු පරීක්ෂණය සඳහා ලකුණු 30ක් හරි ඊට වඩා වැඩි ප්‍රමාණයක් හරි තියෙන්න ඕනේ. ඉතින් ක්ලෝසින් ඩේට් එක විදිහට දාලා තියෙන්නේ 2026 අප්‍රේල් මාසේ 30 වෙනිදා. ඉතින් ඊට කලින් මේ සඳහා කැමැත්තක් දක්වන කට්ටිය ඇප්ලයි කරලා බලන්න. ඊළඟට බේසික් ක්වොලිෆිකේෂන් විදිහට දීලා තියෙනවා. වයස දීලා තියෙනවා. ඉතින් වයස් පරතරය විදිහට දීලා තියෙන්නේ අවුරුදු 18ත් 22ත් අතර පුද්ගලයන්ට මේ සඳහා ඇප්ලයි කරන්න පුළුවන් කියලා. ඊළඟට දැන් මේ තනතුරු වලට ඇප්ලයි කරන්න නම් අවිවාහක පුද්ගලෙක් වෙන්න ඕනේ. ඉතින් විවාහක පුද්ගලෙක් නම් මේ තනතුරු සඳහා ඇප්ලයි කිරීම හැකියාවක් නැහැ. ඊළඟට මෙතන උස දීලා තියෙනවා. ඊළඟට BMI දර්ශකය දීලා තියෙනවා. ඉතින් BMI දර්ශකය ගත්තොත් එහෙම 17ත් 27ත් අතර වෙන්න ඕන කියලා සඳහන් කරලා තියෙනවා. ඊළඟට පපුව සෙන්ටිමීටර් ප්‍රමාණය දීලා තියෙනවා. 81.28ක් වෙන්න ඕන කියලා සඳහන් කරලා තියෙනවා. හෝ ඊට වඩා වැඩි වෙන්න ඕන කියලා සඳහන් කරලා තියෙනවා පිරිමි කට්ටියට. ඊළඟට දෘෂ්ටි හැකියාව දීලා තියෙනවා. දැන් මේ වගේ දේවල් අනික බේසික් ක්වොලිෆිකේෂන් විදිහට දීලා තියෙනවා. ඉතින් අපි දැන් මෙතනදී පුද්ගලයෙකුට හම්බෙන වැටුප ගත්තොත් එහෙම සියලු දීමනා සහිතව ට්‍රේනින් පීරියඩ් එකේදී 1,08,000ක වැටුපක් ගන්න පුළුවන් කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් හොඳ වැටුපක් තමයි මේ ට්‍රේනින් පීරියඩ් එකේදී හම්බෙන්නේ. දැන් ඊට අමතරව අනිකුත් ප්‍රතිලාභ විදිහට මෙතනදී සඳහන් කරලා තියෙනවා. local and foreign training, ඊළඟට transport accommodations, ඊළඟට medical treatments, uniforms, sport facilities, insurance කියලා ඉතින් විශාල ප්‍රතිලාභ ප්‍රමාණයකුත් දීලා තියෙනවා. ඉතින් ශ්‍රී ලංකා නේවි එක කියලා කියන්නේ ලංකාවේ තියෙන හොඳම ආයතනයක්. ඉතින් පිළිගත් ආයතනයක්, වැදගත්කමක් සහිතව තමන්ට අභිමාණයෙන් වැඩ කරන්න පුළුවන් ආයතනයක් තමයි ශ්‍රී ලංකා නේවි කියලා කියන්නේ. ඉතින් කැමැත්තක් තියෙන කට්ටිය ඇප්ලයි කරලා බලන්න. දැන් මෙතනදී මේ බඳවා ගන්න අයදුම් කරුවන්, ඊළඟට මෙතන තෝරා ගන්න අයදුම් කරුවන්ට ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. ඉතින් ඒ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකටත් මෙතනින් සම්බන්ධ වීමේ හැකියාවක් තියෙනවා. ඒතකොට දැන් මේ බඳවා ගැනීම, මේ කැඩෙට් ඔෆිසර්ස්ලා බඳවා ගැනීම සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරයක් මේ වෙබ්සයිට් එකේ දාලා තියෙනවා සවිස්තරාත්මකව. ඉතින් ඒ ටිකත් කියවලා බලන්න මේ උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මොනවද තියෙන්න ඕන කියලා සම්පූර්ණ විස්තරයක් දාලා තියෙනවා. ඊළඟට දැන් මේ තනතුරු වලට අදාළ වැටුප් පරිමාණයෙන් දාලා තියෙනවා. ඒ වගේම මේ තනතුරු සඳහා ඇප්ලයි කරන්න අවශ්‍ය වෙන ආදර්ශ අයදුම් පත්‍රයකුත් මේත් එක්කම දාලා තියෙනවා. ඉතින් ඒකත් ඩවුන්ලෝඩ් කරගෙන කැමති කට්ටිය ඇප්ලයි කරලා බලන්න. ඉතින් මේ වගේ රැකියා අවස්ථා ගැන තොරතුරු දැනගන්න දිගටම අපිත් එක්ක රැඳින්න කියලා ආරාධනා කරනවා. එහෙනම් සියලු දෙනාටම ස්තුතියි.